YouTube channel එකට ඕගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ JLPT exam එකට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා ලංකාවේ ඉඳලා. මේක N5, N4, N3, N2, N1 ඕන එක්කෙනෙක් රෙජිස්ටර් වෙන්න ඕනේ මෙන්න මේ විදියට exam apply කරන. මුලින්ම jlea.lk කියන වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගලන්ට ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මේක මුලින්ම මේ pop up message එක close කරන්න. ඊට පස්සේ මේ JLEA කියන සයිට් එකට ආවට පස්සේ මේ උඩ තියෙන ඉරි තුන ක්ලික් කරලා JLPT registration කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට exam.jlea.lk කියන සයිට් එකට යනවා. ඊට පස්සේ මෙතනින් continue to registration කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ details ටික ඔක්කොම fill කරලා ඔයාට submit කරන්න තියෙන්නේ. මුලින්ම ඔයාගේ ටෙස්ට් ලෙවල් එක මෙතනින් ඔයා N2ද N1ද N4ද කැමති ඔයා ලියන්න බලාපොරොත්තු වෙන එක්සෑම් ලෙවල් එක සිලෙක්ට් කරන්න. ඊළඟට සයිට් එක මේක කොළඹ විතරයි තියෙන්නේ. කොළඹ දෙන්න. මෙතන ඊළඟට නම මෙතන නම ඔයාට උපරිම අකුරු 40යි ගහන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ නම අකුරු 40ට වඩා දිග වැඩි නම් වාසගමත් එක්ක ඒක වාසගමේ මුල් අකුර දාලා ඉතුරු ටික දාන්න. රත්නායක මුදියන්සේලාගේ නම් RM කියලා දාලා ඉතුරු නම් ටික දාන්න. නැත්නම් ඔයාගේ ඉතුරු නම් ටික දාන්න ඉඩ තියලා R විතරක් දාලා මුදියන්සේලාගේ ටයිප් කරන්න ඉඩ තියෙනවා නම් R කියලා දාලා මුදියන්සේලාගේ කියලා දාලා ඉතුරු නම ටයිප් කරන්න. ඊට මදි නම් RM කියලා දාලා ටයිප් කරන්න. gender එක තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ date of birth එක මෙතන තෝරන්න. NIC එක හරි passport number එක හරි දෙන්න. මෙතන පුළුවන් නම් passport එකම දෙන්න. එතකොට ඔයාට ලේසි. ඉංග්‍රීසි වලින්ම නම තියෙන නිසා ඒක ඔයාට ලේසි. එතකොට ඔයාට එක්සෑම් එකට යනකොටත් passport එකත් එක්ක අරන් යන්න පුළුවන්. මෙතන ඔයාට සිංහල කියන දෙන native language එක. ඊළඟට postal address එක ඔයාගේ address එක ගහන්න. ඊළඟට postal code එක ඔයාගේ ලියුම් එන ඔයාගේ ළඟම තියෙන post office එකේ postal code එක Google කරලා හරි අරගෙන ඒක ගහන්න. ඊට පස්සේ ඔයාගේ district එක select කරන්න. ඊළඟට රට ශ්‍රී ලංකා කියලා දෙන්න. phone numbers එකම number එක හරි phone numbers දෙකක් හරි දෙන්න ඔය තැන් දෙකටම. ඊට පස්සේ institute your study Japanese language එක ඔයා කැමති නම් ඔයා ඉගෙන ගත්ත institute එකේ නම දෙන්න. නැත්නම් online කියලා හරි කමක් නැහැ ටයිප් කරන්න. ඊළඟට ඔයා කොහෙද මේක ඉගෙන ගත්තේ කියලා අහනවා. එතකොට මේකෙන් ඔයා major Japanese university ඔන්න ඔයගේ එකක් දෙන්න. මෙතන reason එක මොකක්ද කියලා අහනවා යන්න. එතකොට work කියන එක දෙන්න. මෙන්න මේ විදිහට ටයිප් කරන්න. occupation එකත් අහනවා. ඒකට student of some අන්නේ ටික ඒක සිලෙක්ට් කරන්න. මෙන්න මේ තුන සිලෙක්ට් කරන්න ඔයාට shape. මෙතනින් අහන ඊළඟට මේ ටික් කරන්න තියෙන්නේ. ඔයා මොන වගේන්ද language එක වැඩිපුර ඉගෙන ගත්තේ කියලා ඔයා මේකට කැමති ටිකක් ක්ලික් කරන්න. ඕනනම් ඔක්කොම ක්ලික් කරන්න. ඊට පස්සේ අහනවා ටීචර් කෙනෙක් එක්ක ඔයා ස්පීකින් එක හදාගත්තා නම්, listening එක friend කෙනෙක්ගෙන් හදාගත්තා නම්, reading එක ආයි ටීචර් කෙනෙක්ගෙන් නම් අන්න ඒ විදිහට මේක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. කැමති විදිහට මේ ටික සිලෙක්ට් කරන්න තියෙන්නේ. JLPT exam එකකට apply කරලා තියෙනවද කියලා. එතකොට අපි හිතමුකෝ ඔයා දැන් N4 තමයි කරන්නේ. ඔයා N5 කරලා පාස් වෙලා තියෙනවා. එතකොට ඔයා මෙතනින් N5 මෙන්න මේක සිලෙක්ට් කරලා N5 එකේ එකපාරක් කරා කියලා දාලා N5 passed failed කියලා ක්ලික් කරන්න. දැන් ඔයා අපි හිතමු ඔයා N5 එකපාරක් ලිව්වා. N5 fail වුණා. එතකොට ඔයා මෙතන N5 කියලා N5 එකේ එක කියන තැන ක්ලික් කරලා fail කියන එක ක්ලික් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මුකුත්ම කරලා නැත්නම් මේක මුකුත් කරන්න එපා. ওই විදිහටම empty තියන්න. ඒ කියන්නේ මේක 0ම ওই විදිහටම තියන්න. ඊළඟට ඔයාගේ email address එක අහනවා. password එක අහන්නේ. මෙතන password එකට ඔයාගේ දයි මාසෙයි දවසයි දෙන්න. ඒ විදිහට දෙන්න. ඒ කියන්නේ අපි හිතමු 2000 පළවෙනි මාසේ 3 වෙනිදා කියලා. එතකොට 2000යි 01යි 03 කියලා password එක දෙන්න. එතකොට ඔයාට මතක තියෙනවනේ ඒක. අනිවාර්යෙන් password එක ඔයාලා ලියා ගන්න. password එක ඕනිය ඔයාට ආය exam එකේ application එක download කරගන්නකොට. ඊළඟට ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න තියෙන. මෙතන අප්ලෝඩ් ෆයිල් කියලා ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕනි. ෆොටෝ එක අප්ලෝඩ් කරනවා මෙතන crop කරන්න එනවා. crop කරලා ඊට යට පොඩියට තියෙනවා done කියලා එකක්. අන්න ඒ done කියන එක සිලෙක්ට් කරා නම් ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. හරි ඔයා මේ ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට ඔක්කොම ෆිල් කරාට පස්සේ මම මේ නිකන් ඩීටේල්ස් දාලා තියෙන්නේ. ඊට පස්සේ ෆොටෝ එකත් අප්ලෝඩ් කරලා
මේ සබ්මිට් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා අනිවාර්යයෙන්ම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනි. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔයා මේකත් අරන් තියාගන්න. ඊට පස්සේ මෙතන වීසා කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඔයාගේ මේ ප්‍රයිසස් තමයි මේ දාලා තියෙන්නේ. ඔයා වීසා කියන එක ක්ලික් කරන්න. ඔයා pay with easy cash නම් ඔයා easy cash කියන එක සිලෙක්ට් කරන්න. දැන් මම වීසා එකෙන් ගෙවන නිසා මෙතන වීසා කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ වාගේ කාඩ් ඩීටේල්ස් දීලා මෙතන වාගේ කාඩ් එකේ නම වාගේ නම දාලා ඊළඟ කාඩ් එකේ නම්බර් එක දාලා එක්ස්පයර් ඩේට් එකයි අවුරුද්දයි මාසේ අවුරුද්දයි දාලා CVV කියන පිටිපස්සේ තියෙන කාඩ් එකේ පිටිපස්සේ ඉලක්කම් තුනේ නම්බර් එක දාලා proceed to payment කියන ප්‍රෙස් කරා නම් වාගේ OTP එකක් එනවා කාඩ් එක ඇඩ් කරලා තියෙන ෆෝන් නම්බර් එකට. ඒ ෆෝන් නම්බර් එකට ඒක දාලා ෆෝන් නම්බර් එකේ මැසේජ් එක මේකේ ටයිප් කරලා ඕකේ කරා නම් එනවා තව අර වගේම ස්ක්‍රීන්ෂොට් එකක් මේ ගෙව්වා කියලා. එතකොට ඒකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් අනිවාර්යයෙන්ම තියාගන්න. ඒක අනිවාර්යෙන්ම ඕනි. මොකද ඔයාට ආය ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නකොට අර පාස්වර්ඩ් එක මං ඉස්සල් කිව්ව පාස්වර්ඩ් එක ගහලා තමයි මේ ඔය නම්බර් එකයි ඒ පාස්වර්ඩ් එකයි ගහලා තමයි ඔයාට ලොග් වෙන්නේ. ඕක අමතක වුණොත් ඔයාට කොහොමත් එක්සෑම් එකට යන්න බෑ. ඒ නිසා ඔය නම්බර් එක කොහරි ලියාගෙන පාස්වර්ඩ් එකත් කොහරි ලියාගෙන තියාගන්න.